හෙලෝ කොහොමද යාළුවනේ අද මම මගේ channel එකෙන් ඔයාලට කියලා දෙන්නේ Oppo F1s ෆෝන් එක බැටරිය change කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ෆෝන් එකේ SIM tray එක ගලවලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ෆෝන් එකේ housing එක tool එකක් ආධාරයෙන් පන්න ගන්න ඕන. tool එකක් ආධාරයෙන් හරි නියපොත්තෙන් හරි අපිට ඩිස්ප්ලේ එකට හානියක් වෙන්න තියෙන අපි මේක හිමීට පන්න ගන්න ඕන. දැන් මම මේ ෆෝන් එකේ housing එකෙන් පන්නගෙන ගියාට මට දැන් අමතක වෙලා තියෙනවා මේකේ යටපැත්තෙන් තව එන දෙකක් තියෙනවා. ඒ එන දෙක ගලවපු නිසා තමයි ෆෝන් එකේ housing එක ගැලවෙන්නේ නැත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ housing එක ගැලවෙන්නේ නැහැ. ඒ එන දෙක තියෙනවා. මට ඒක අමතක වුණා. ඊට පස්සේ මම එහෙම යන දෙක ගලවලා ඉවත් කරගන්නවා. මේ වගේ පොඩි අතපසුවීම් වෙනවා. ඇත්තටම මම මේක කරන්නේ මේ මගේ ජොබ් එක කරන ගමන් අමතරව මට තියෙන ටූල් වලින් ඔයාලටත් පුළුවන් මෙහෙම කරගන්න. ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එක කරලා පෙන්නන්නේ. ඊට පස්සේ housing එක ගලවලා අයින් කරගත්තා. ඇත්තට මේ ෆෝන් එකේ බැටරිය ගලවන්න අමාරු නෑ. මේක කලින් ගලවලා තිබ්බා. ෆෝන් එක රිපෙයාර් කරලා තිබ්බා. මේ පේන්නේ මම මේ ෆෝන් එකට ගත්ත බැටරි එක. අපිට බැටරි එක අඩුවට හොයාගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් බැටරි චේන්ජ් කරගන්න. බැටරි පින් එකට ලොක් එකක් තිබ්බා. ඒක ගලවලා අයින් කරන්න ඕනේ. ඒ ලොක් එක ගලවලා අයින් කරාට පස්සේ අපිට මේ බැටරි පින් එක පන්න ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම බැටරි පින් එක පන්න ගන්නවා. බැටරි පින් එක පන්නගෙන බැටරිය ගලව ගන්නවා. මේක බැටරිය පන්නද්දි මේ කලින් රිපෙයාර් කරලා තිබ්බ නිසා සෙලෝ ටේප් එකක් ගහලා තිබ්බා. ඊට පස්සේ මම ගත්ත බැටරි එක මේ විදිහට දාලා බැටරි පින් එක ගහගනවා. ෆෝන් එක මේ විදිහට බිමින් තියාගෙන කරාට අපි පරිස්සම් වෙන්න ඕන ෆෝන් එකේ ඩිස්ප්ලේ එක තද වෙන්නේ නැති වෙන්න වැඩේ කරගන්න. ඊට පස්සේ ඔන්න අපි බැටරිය දාලා ඉවරයි. ඊට පස්සේ ආයි ෆෝන් එක තිබ්බ විදිහට හයි කරනවා. housing එක හයි කරගත්තට පස්සේ අර මුලින් අමතක වුණ එන දෙක අපි ආපහු එක දාගන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලට උනත් පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ බැටරි එක චේන්ජ් කරගන්න උනොත් මේ විදිහට කරගන්න. දැන් අපි ෆෝන් එකේ බැටරි එක දාලා ඉවරයි. housing එකේ SIM tray එක ගාවින් පොඩ්ඩක් කැඩලා තිබ්බා. ඒක නිසා තමයි මම මේ පොඩ්ඩක් උස්සන්නේ.
බස් මම ෆෝන් එක ඔන් කරගත්තා. මම හිතන්නේ වැඩේ සාර්ථකයි.